උදෑසනක් යාළුවනේ බලන්න මෙයාලා. ඉතින් ඔන්න මම ඔයගොල්ලන්ට මෙයාලවත් දෙනවා. මෙයාලා මම ගොඩක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් සමහර යාළුවෝ මේ ගෙමිදුලේ ලස්සන්ට වවා ගන්න කිසිම කරදරයක් නැතුව වවා ගන්න පුළුවන් වර්ගයක් තිබෙනවනේ. ඉතින් මේ જાති එක්කෙනෙක් තමයි. බලන්න මෙයා ලස්සනට ලොකුවට ලස්සන මල් එන එක්කෙනෙක්. බලන්න එක බාන බයිකලවල එක හැඩේ ලොකුවට මල් දෙන එක්කෙනෙක් මෙයා. ඉතින් යාළුවනේ මේ දවස්වල මේගොල්ලන්ගේ ගොඩාක් පැල කීපයකම මල් ඇවිල්ලා තියෙනවා ලස්සනට. ඉතින් බලන්න මේ මේගොල්ලෝ මේ ඔයගොල්ලන්ට හරිම පහසුවෙන් හැල කරගන්න ඉඳ ගන්න පුළුවන්. මේගොල්ලන්ට එහෙම අපේ බැංකොක් වර්ග වලට වගේ කරදරයක් වෙන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍ය පොඩි කෑලි කීපයක් ලං කළත් මේගොල්ලෝ හැදෙනවා. බලන්න ලස්සන කට් මුල් තියෙන කාණ්ඩ කට් කරගන්න පුළුවන්. මෙයා පැල දෙනවා ගොඩක්. ඉතින් ඔයගොල්ලන්ගේ මිදුලේ අලංකාරයට මෙයාලව ලස්සනට හදාගන්න පුළුවන්. මේ බලන්න මෙයා මේ ලස්සනට පඳුරු දාලා එනවා. මේ පැල ගොඩක් ගන්න පුළුවන්. කට් කළාම ඊටත් වඩා පැල ගන්න පුළුවන්. ඉතින් මෙයා ලස්සන මේ මල් දෙහිකුත් එක්ක ලොකු ගහකුයි පැලත් එක්ක තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නුවේ මේ සයිස් පැල මම ඔයගොල්ලන්ට මේ මලකුත් එක්ක මෙයා නම් මලකුත් තියෙනවා. මල පොට්ටුවකුත් තියෙනවා. මේගොල්ලෝ එක මලක් ගන්න ඉන්නවා. ලොකු පැල. මෙයාගෙත් මල් දෙකක් තියෙනවා. මෙයාගෙත් මල් දෙකක් තියෙනවා. බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මේගොල්ලෝ අරගෙන ලස්සනට කිසි කරදරයක් නැතුව ඉඳ ගන්න පුළුවන්. ඒ වගේම බෝ කර ගන්න පුළුවන්. ඉතින් මේ සයිස් පැලයක් මේ තියෙන මේ සයිස් පැලම තමයි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා යාළුවනේ. 7ක් තියෙනවා. ඉතින් මම මේක පැලයක් 450කට දෙනවා. හරිම ලාභයි. ඔයගලන්ට මාරම වාසි 450කට එක පැලයක් දෙනවා. ඉතින් පැලේ ගානේ ගන්නත් පුළුවන් මගේ යාළුවන්ට. එහෙම නැත්නම් මේ පැල 7ම ඕන කෙනෙක් ඉන්නවා නම් පැල 7ම ගන්නත් පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වර්ගයක් බෝ කරගන්න මගේ WhatsApp පැත්තට එන්න. මෙයා ටිකක් ගහ ලොකුයි. ලොකු මල් දෙකකුත් තියෙනවා. මෙයා පඳුරට ඉන්නේ. ඉතින් මෙතන පැල ගත්තොත් පැල 5කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා. වෙන වශයෙන් ඉඳ ගන්න පුළුවන්. තව චූටි පැල ගොඩාක් එනවා. ඉතින් මේ බුෂ් එකක් තියෙන්නේ. මෙයා ඕන කෙනෙකුට රුපියල් 900කට දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙයා විතරයි 900. අනිත් 7ම රුපියල් 450 ගානේ ගන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp පැත්තට එන්න 070 70 30 388. හොඳයි යාළුවනේ එහෙනම් සුබ දවසක් ගිහින් එන්නම්.